හරිම ලස්සන දුරබැහැර ගමක සින්ඩරෙල්ලා කියලා හරිම නිහතමානී කෙල්ලෙක් ජීවත් වුණා. එයාගේ ලෝකය ආදරින් පිරීලා තිබුණේ නැතත් එයා හැම වෙලේම හිතුවේ අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි. සින්ඩරෙල්ලාගේ අම්මා නැති වුණත් අම්මා දීපු ආදරය එයාගේ හිතේ හැමදාම තිබුණා. එයා අම්මගෙන් ඉගෙනගත්ත ඒ කරුණාව හැමෝටම බෙදා දුන්නා. පස්සේ එයාගේ තාත්තත් නැති වුණා. ගෙදරට අලුත් පවුලක් ආවා. කුඩම්මයි එයාගේ දුවල දෙන්නයි සින්ඩරෙල්ලාට නම් ඒ තරම් ආදරය කළේ නැහැ. එයාට හැමදාම ලැබුණේ දරා ගන්න බැරි බෙඩ විතරයි. මුළු දවසෙම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න සින්ඩරෙල්ලාට රැට දැනුනේ ලොකු තනිකමක්. එයාට ඉතිරි වෙලා හිටියේ පුංචි සත්තු යාළුවෝ ටික විතරයි. ගෙදර අනිත් අය එයාට කොච්චර අපහාස කළත් සින්ඩරෙල්ලා ඒ කිසිම දෙයක් හිතට ගත්තේ නැහැ. එයාගේ හිතේ තිබුණේ කරුණාව විතරමයි. තනියම ඉන්න වෙලාවට එයා සත්තු එක්ක සෙල්ලම් කරලා සතුටු වුණා. ඒ සත්තු තමයි එයාගේ හිතේ තිබුණ පාළුව මකලා දැම්මේ. හැමදාම රැට තරු දිහා බලාගෙන සින්ඩරෙල්ලා එකම දෙයක් ප්‍රාර්ථනා කළා. කවදා හරි දවසක මගේ ජීවිතේ වෙනස් වේවි කියලා එයා තදින්ම විශ්වාස කළා. ඔන්න එක දවසක් රජමාලිගාවෙන් ලොකු උත්සවයකට ආරාධනයක් ආවා. කුඩම්මයි දුවල දෙන්නයි ලෑස්ති වෙන්න ගත්තට සින්ඩරෙල්ලාට ඒ ගැන සතුටු වෙන්න ඉඩක් තිබුණේ නැහැ. අන්තිමේදී සින්ඩරෙල්ලාට ඒ උත්සවයට යන්න තහනම් කළා. එයාගේ හිත ගොඩක් රිදුනා. ඇස් වලින් කඳුළු වැටුණත් එයා හිත ඇතුලෙන් ආදරය අතහැරියේ නැහැ. රෑ බෝ වෙද්දි සින්ඩරෙල්ලා තනි වෙලා අඬන්න ගත්තා. කොච්චර දුකක් දෙනුණත් එයාට තාමත් එක විශ්වාසයක් තිබුණා මොකක් හරි හොඳ දෙයක් වෙයි කියලා. එකපාරටම එතන අභිරහස් පරිමාතාවක් දැర్శණය වුණා. සින්ඩරෙල්ලා ඔයාගේ හීන විශ්වාස කරන්න කියලා ඒ පරිමාතාව එයාට කරුණාවෙන් කිව්වා. ඔයාගේ හිතේ තියෙන ආදරය නිසාම ඔයාගේ හීන හැබෑ වෙනවා කියලා පරිමාතාව සින්ඩරෙල්ලාගේ හිත හැදුවා. ඒ වෙලාවෙම පුදුම මැජික් එකක් වුණා. සින්ඩරෙල්ලාගේ ඉරුණු ඇඳුම් වෙනුවට ලස්සන ගවුමක් ලැබුණා. පයට දිලිසෙන වීදුරු සෙරප්පු දෙකක් ලැබුණා. පරිමාතාව ලස්සන රථයක් මැව්වා. සින්ඩරෙල්ලා ඒ රථයෙන් රජමාලිගාව බලා යන්න පිටත් උනේ හරිම උද්‍යෝගයෙන්. හැබැයි යන්න කලින් පරිමාතාව එක අනතුරු ඇඟිවීමක් කළා. මධ්‍යම රාත්‍රිය වෙද්දි මේ මැජික් එක අතුරුදන් වෙනවා. ඒ නිසා 12ට කලින් ආපහු එන්න කියලා. සින්ඩරෙල්ලා මාලිගාවට ඇතුළු වෙද්දී හැමෝම පුදුම වුණා. කුමාරයාගේ ඇස් සින්ඩරෙල්ලාගෙන් ඉවතට ගන්න බැරි වුණා. දෙන්න එක්ක නටන අතරතුර කුමාරයා සින්ඩරෙල්ලාගේ කාරුණික හදවතට ගොඩක් ආදරය කරන්න ගත්තා. ඒ මුහුත හරිම ලස්සනයි. එකපාරටම ඔරලෝසුවේ 12 වෙදුණා. සින්ඩරෙල්ලා බය වෙලා දුවන්න ගත්තා. එහෙම දුවද්දී එයාගේ එක වීදුරු සෙරප්පුවක් පඩිපෙළ උඩ ගැලවිලා වැටුණා. කුමාරයා ඒ සෙරප්පුව අරගෙන රට පුරාම ඇවිදලා බැලුවා ඒක කාටද ගැලපෙන්නේ කියලා. එයාට ඕනේ වුණේ කොහොම හරි ඒ රූප සුන්දරියව හොයාගන්න. අන්තිමේදී සෙරප්පුව ගැලපුණේ සින්ඩරෙල්ලාටයි. කුමාරයා සින්ඩරෙල්ලා දෙස බලලා හරිම සතුටින් hina වුණා. ඉවසීමයි කරුණාවයි නිසාම සින්ඩරෙල්ලා ජයගත්තා. හැම දුකක්ම අවසන් වෙලා ඇත්තම ආදරය එයාට ලැබුණා. සින්ඩරෙල්ලා සහ කුමාරයා එදා ඉඳන් හරිම සතුටින් ජීවත් වුණා. සින්ඩරෙල්ලාගේ කරුණාව නිසා මුළු මාලිගාවම ආලෝකවත් වුණා.